අම්මයි තාත්තයි තමයි කිව්වේ. අම්මට පස්සේ කවුද කිව්වේ? අන්න පස්සේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි. ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නවද දැන්? එතන බලාගෙන ඉන්නේ. කුතනද? අනේ අර එන්න කියන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එන්න. ගර්ල්ෆ්‍රෙන්ඩ් එන්න. ගර්ල්ෆ්‍රෙන්ඩ් වත් ගෙන්න ගතෙන්න එන්න. කොහොමද? හොඳයි ඉතින්. ලස්සන කොල්ලෙක් ඔයාට ඉන්නේ කියලා කවුරු හරි කිව්වොත් මොකද කියන්නේ? හැමෝම කියන ඒ කතාව. මං සතුටුයි ඉතින්. මට ආඩම්බරයි. ආඩම්බරයි. මේ එයා දිහා බලාගෙන මම කිව්වා එයාට ආඩම්බරයි. හරි ඕකේ මේ කතාව කොහොමද ආරම්භ වෙන්නේ? ආරම්භ වෙන්නේ පිටරට. දුබායි වල. දෙන්නම මේ ජොබ් එකට ගියා. මම ඒතර මෙයාව දන්නේ නැහැ. ඊට පස්සේ දෙන්න එකම කම්පැනි වැඩ කරේ. ඒතර තමයි මෙයාව හම්බුනේ. මෙයා ඉස්සෙල්ලම ඔයාගෙන් ආස්කවුට් කරේ. ඔව්. කොහොමද ආස්කවුට් කරේ මතකද? මෙසේජ් එකක් දාලා හායි කියලා. ඊට පස්සේ තමයි ඉතින් හිමිට කතා කරලා අඳුරගත්තා. පුංචි හිතේ කැමැත්තක් තිබ්බනේ ඇත්ත කියන්නේ. ඔව්. චුට්ටක් කැමතිලා තිබ්බා. ඊට පස්සේ යාළුවෙක් ඉතින් කතා බහ කරලා ඒක දුරදි කියන්නේ. මෙයාගේ කැමති වෙන්න හේතුව මොකක්ද? දැන් සමහර අය කියනවා මම මෙයාගේ S2කට කැමති. මම මෙයාගේ හිනාවට කැමති. මම මෙයාගේ මේ චූටි රැහුලට කැමති. එහෙමත් කියනවා. ඔයා කැමති S2කටද හිනාවටද මොකක්ද? එයා රවණ විදියට. ඈ? රවල පෙන්න. හරි දැන් මෙයා දිහා බලලා රවල පෙන්නන්න ඕන. ඔය රවණ නෙමෙයි ඔය hina වෙනවනේ. ඒ කියන්නේ මෙයා රවණ වැඩක් ඔයා කරලා තියෙනවා. එහෙමද? එයා පොඩි දෙයටත් රවණවා. හැබැයි හරිම කෙයාරින් පාර්ට්නර් කෙනෙක්. මාර වැඩ තමයි නේද අයියා වෙන්නේ රවණවා කියන එකටත් ගෑල් ළමයි කැමති වෙනවනේ. මේ ටැටූ එකක් ගහලා තියෙනවා. ටැටූ ගැන මොකද කියන්නේ? ටැටූ එක කියන්නේ ඇත්තටම කලාවක්. දැන් ලෝකේ හැමෝම ඉතින් ටැටූ එක ගහනවා. ඇත්තටම ඉතින් ඒක හොඳ දෙයක්. මට හිතෙන විදියට කලාව පැත්තෙන් අපි ඉස්සරහට යන්න ඕන. මෙහෙම වෙන්නේ නැහැ. හැබැයි මම මෙහෙම අහනවා. මෙයා හදිස්සියේ හරි වෙන ගෑනු ළමයිගේ මොකක් හරි දෙයක් ආරංචි වෙනවා. මොකද කරන්නේ? මම ඉතින් හොයලා බලනවා. ඊට පස්සේ ඉතින් එයාගේ කැමැත්ත ඒක නම් මං අයින් වෙනවා. එච්චරනේ. ඔයාට මේ ප්‍රශ්නේ දුන්නොත් ඔයා මොකද කරන්නේ? නරත් ඒක එක්කෙනෙක්වත් මෙයා උනේ සටන් කරන්නේ ඒකනේ මට තියෙන ප්‍රශ්නේ. මම බැලුවේ එහෙම හරි කියයි කියලා. හරි කමක් නැහැ. ඔය දෙන්නගේ ජීවිතේ